රයිට් මචං ඔන්න ආයිබෝවන් හැමෝටම අද ඔයාලට මම විශේෂ පණිවිඩයක් දෙන්න හදන්නේ. ඉතින් මොකද මේ තන්තිරිමලේ මචං ජීවත් වෙන මේ මගේ අහිංසක ගමේ ඉන්න සහෝදරියක්. ඉතින් මචං මේ වෙනකොට මේ අක්කට මචං අඩුම තරමේ අස්වැසුම කියන එකවත් මචං රජයෙන් මචං මේ වෙනකොට මේ අක්කට හම්බෙලා නැහැ. මම දන්න තරමින් මචං මේ අක්කගේ උපතින් ඉඳලම මචං S2 එහෙම 100% පේන්නේ නැහැ. මෙයාගේ අම්මා නෑ මචං. මෙයාගේ අම්මා මැරිලා, තාත්තා මැරිලා, මහත්තයා මැරිලා. මේ පුතා විතරයි ඉන්නේ මචං. මෙයා තාම පාසල් යනවා. ඉතින් මේ අක්කටත් එහෙම මචං මේ සියල්ල කරගන්න පුළුවන් හැකියාවක් නෑ ගෙදර. ඉතින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරන්න. වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරලා ඉවරලා පුංචි සහයෝගයක් දෙන්න. මේ සහෝදරිය වෙනුවෙන් මේ අක්කා වෙනුවෙන් මේ අක්කාට අපි යමක් කරලා දෙන්න ඕනේ. අපි තරුණ සමාජයේ අනිවාර්යෙන්ම ඉතින් මේ අක්කා පාරේ යන්නෙත් හරි බොහොම අමාරුවෙන් යන්නේ. S2 එහෙම 100%ක් පේන කෙනෙක් නෙවෙයි. ධනවතෙකුට හරි මම ව්‍යාපාරිකයෙකුට හරි මම ආරාධනා කරනවා ලංකාවේ එහෙම ඉන්න කෙනෙකුට මේ අක්කා වෙනුවෙන් උදව්වක් කරලා දෙන්න පුළුවන් නම් අන්තිම කියනවා නම් මචං මේ අක්කට ඉන්න තැන මචං එහෙම টয়ලට් පහසුකමක්වත් ලොකුවට නැහැ. ඉතින් ඒ හින්දා මම ඔයාලත් එක්ක මේ පේජ් එක හරහා මම සම්බන්ධ වෙලා ඉන්න හින්දා මචං නිතර දකින්න හින්දා මචං අපිට සමාජය දැනුවත් කරලා අපිට වැඩක් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා අදහස ආවා. ඉතින් ඒ අදහස හින්දා තමයි මචං අද මේ කතා කරන්නේ. ඉතින් මේ අක්කගේ වටපිටාව තමයි මචං මේ තියෙන්නේ. එහෙම ගෙදර වුණත් මචං එහෙම මේ ලොකුවට එහෙම මේ හදලා කරලා තියෙන ගෙදරක් නෙවෙයි මේවා වුණත් මචං මේ ඔය මේ ආපු ගියපු කට්ටිය පුළුවන් විදියට ඉතින් මිනිස්සු කරලා දීපු දේවල් තමයි මේ ගෙදර දැන්ටත් මෙහෙම තියෙන්නේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මං අනිවාර්යෙන්ම ඉල්ලනවා මං ඉල්ලා සිටිනවා ඔයාලගෙන් මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අක්කා වෙනුවෙන් අනිවාර්යෙන් ඉල්ලීමක් අනිවාර්යෙන් ධනවතෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි සම්බන්ධ වෙලා මේ අක්කට සහයෝගයක් දීලා මේ ගෙදර හදලා දීලා ඉන්න টয়ලට් එක හදලා දීලා ඒ දරුවගේ පාසල් ජීවිතයේ අනාගතය හදාගන්න ඒ දරුවට අනාගතයක් හදලා දෙන්න ධනවතෙකුට ව්‍යාපාරිකයෙකුට පුළුවන් වුණොත් ඒක ලොකු බොහෝ පිනක් වෙනවා ඒ උදව්ව කරන කෙනාට ජීවිතේ කවදාවත් එකතු කරගන්න බැරි කුසලයක් වෙනවා මේ කුසලය. මොකද ඒ තරම්ම මම දන්නා මේ අක්කගේ කතන්දරේ. ඒ දන්න හින්දා මම ඔයාලට කියන්නේ. ඉතින් වැඩි විස්තර මම කියන්න යන්නේ නැහැ. ඒ හින්දා මම කාරුණිකව මම නැවතත් ඉල්ලා සිටින්නේ වීඩියෝ එක මචං ෂෙයා කරපල්ලා අනිවාර්යෙන් ෂෙයා කරලා මේකට සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් මචං බොහොම ස්තුතියි ජය වේවා. අනිවාර්යෙන් මම ධනවේතුකට හරි ව්‍යාපාරයට හරි මම ආරාධනා කරනවා මේ සහෝදරිය වෙනුවෙන් පුළුවන් නම් උදව්වක් කරලා දෙන්න. S2වත් 100%ක් පේන්නේ නැහැ. අම්මත් නැහැ. යාගේ මැරිලා තාත්තත් මැරිලා මහත්තයත් නැති වෙලා මේ පුංචි දරුවා විතරයි ඉන්නේ. එයා පාසල් යනවා. ඉතින් පාසල් යන්නෙත් මේ අක්කා මම නිතර දකිනවා මචං උදේ හවා පාරේ තමයි යන්නේ පයින් යන්නේ. එහෙම මේ යන්න පුළුවන් කමකට යන ගමනක් නෙවෙයි අක්කා යන්නේ. දරුවා වෙනුවෙන් මචං ඒ යන ගමනක් තමයි යන්නේ. ඒක අපි දකින්නකොට කියන්න පුළුවන්. මගේ ආදරණීය යාළුවන්ගෙන් මම ඉල්ලන්නේ වීඩියෝ එක ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙමු. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා.